Hello friends, ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Granny chapter 2 game එක. හරි ඉතින් මගේ නරුපන් යාළුවෝ ටික හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. මේ දවස්වල ගොඩක් වහිනවත් එක්කනේ. ගොඩක් කට්ටිය හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. හරි ඉතින් මේ වගේ පළවෙනි වීඩියෝ එක මම කවුද කියලා මම ඉස්සරහට ෂේප් එක කියන්න යන්න. හරි ඉතින් දැන් අන්න එනවා කවුද Grandpa එනවා පොඩ්ඩක් නෙමෙයි එහෙම ගමු ගෙම්මට. හරි ඉතින් දැන් ඉන්න ඕනේ Granny. තාම නෑ එනවා Granny. ඔන්න එනවා අපි මෙහෙන් යනකොට අරුන් අරහේ ගිහිල්ලා පොඩ්ඩක් වට සංචාරයේ ගිහිල්ලේ අපි මේ පැත්තට යමු බලන්න. අපි යන්නේ අද guys කෙලින්ම මොකද දොරෙන් පනින්න හරිද? හරි ඉතින් තන කුකුල් මස් කෑල්ල තිබ්බා. අපි යන ගමන් මේක එහාට දාගෙනම යමු නේ. Granny එනවද දන්නේ නැහැ guys. නිකන් සද්දයක් ඇහුණා. ඒක වැඩක් නැහැ. දැන් මෙතන තියෙන උනේ යතුරු. දෙකනේ guys ඉතින් මම දැන් දන්නවා. කෙලින්ම මගේ දේව මණ්ඩලෙන් තමයි මට ඕවා කියන්නේ. හරිද? දන්නවනේ මම දේවියා මෑන්. හරිද? දන්නේ නැත්තම් දැන් දැනගන්න. මේ මගේ පළවෙනි වීඩියෝ එක. අම්මට සිරි Grandpa බය වෙන්නේ නැහැ guys. හරි ඉතින් මම ඔයගොල්ලන්ට කතාව කියන්න මෙහෙමයි guys. හරිද? නාකි ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි කෙලින්ම පොඩි කොල්ලෙක් අල්ලගෙන කියලා මට ආරංචියක් ආවා. ඒකොල්ලා මට කෙලින්ම WhatsApp message එකක් දාලා තිබ්බා. බේරගන්න කියලා. ඉතින් මම කොහොම හරි යාගේ ඇඟට ගිහිල්ලා අද බේරගන්න තමයි හදන්නේ. හරිද? කෙලින්ම ඉතින් දෙවියා මෑන් කියන්නේ හොඳ වැඩ කරන කෙනෙක්. හරිද? Oh my god! Wow! හරි. ඊවෙන් වැඩන්නේ. ඔන්න ඉතින් Grandpa තාම මෙතන කැරක් කරගෙන ඉන්නවා. අපි යන්දින් එළියට එමු. ආයේ ඉදන්නේ අරු. එන්නේ නැති වෙයිනේ. මේ ටිකත් ඇරලා බලමු. ගන්න එක තියෙනවා. දැක්කනේ guys. ගන්න එක හම්බුණා. අපි දැන් ගිහිල්ලා මේකෙන් 100ට තියලෙමු. 100 නිදි. නින්දෙන්ම මරන්න ඕනේ guys. මැරුවේ නෑ guys. 100 විතරයි නැති කරේ. එහෙම පව්කාර වැඩ කරන්නේ නැහැ. දැන් සමහර විට Granny එයි. නිවන්ද. අපි මේ අතුරු අරන් යමු දැන්. හරි guys. අපි මේකටත් ආවා. මෙන්න මේකත් ගමු. දැක්කම guys මං කෙලින්ම හොයාගෙන යන්නේ කෙලින්ම. කියන තැන දන්නවා. දැක්කනේ ඉතින් තාම ආන්නේ නැති වෙන. එයා දැන් යනවා කෙලින්ම අපේ දේව මණ්ඩලයේ ඉස්සරහට. අපි තීරණය කරනවා කොහෙටද දාන්නේ කියලා. ඉක්කුව පායට නැත්නම් දිව්‍ය ලෝකෙට. අපායට තමයි කෙලින්ම දාන්නේ. හරි guys. Grannyව ගොඩ වෙලාවකින් දැක්කේ නෑ. අපි දැන් පැට්ලොක් කී ගත්ත ගමන් ගිහිල්ලා අපි ලොක් එක අරන් යමු ගැම්මටම. හරි අපි ලොක් එකක් ඇරියා එන. නිකන් Grannyගේ ඡායාවක් වගේ මම දැක්කනේ guys. Granny දන්නේ නැහැ. මේ පැත්තෙන් යමු. මී කතුර. කොහොමද guys කෙලින් මී කතුර උඩින් ආවත් නිකන් වැදින්නේ නැහැ. කෙලින්ම හැක් වගේ තමයි උනාට හැක් නෙමෙයි. කෙලින්ම දේව බලය. මේ කඩාගෙන දැන් Granny ඉන්න ඕනේ මේ පැත්තට. හරි ඔන්න එනවා. බලමු Granny එනවා. අපි මේ පැත්තේ ඉන්නවා. Granny මේ පැත්තේ ඉඳන්නේ කවන්නේ පල්ලෙහාට රිංගමු දැන්. මේක ලී ටික ගලවගෙන යමු ටකස් ගාලා. මේ කොල්ලා මං කොහොම හරි බේර ගන්නවා. හරි. ෂේප් එකේ යමු Granny ඉන්නවද දන්නේ. දැන් අපිට ඕනේ යතුරු. යතුරුන් නෙමේ කතුරු. මේ කතුරත් ගමු. කතුර අරන් මෙතනින් පැනලා මෙන්න මේක අරගෙන දොරේරි අන්නතන Granny ඉන්න. මං Grannyව දැක්කා. මේක යටට වෙලා කෝකටත් කියමු. මොනවාද
දැඩි ආරක්ෂාව සඳහා තමා ආන් යනවා ෂීප් එකේ. ඕකුම් බයයි ගයිස්. අය දෙවිඩමෑන් කිව්වහම හැමෝම බයයි. හැමෝම කිව්වට හැමෝම නැහැ. හැමෝම මාව දන්නේ ඒක නිසා බයයි. කට්ටියට කියන්න ගයිස් දෙවියමෑන්ගේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාගේ යාළු උන්නර පණුවන්ටත් යවන්න. ටක් ගාලා මේ කපාගෙන යමු. ග්‍රැනි එනවා. හරි දුරත් වහගෙන යන්න ඕනේ. දුර ඇරියා නම් දුර වහන්න දැනගන්න ඕනේ ගයිස්. හරිද? හරි බොහෝම හොඳයි. අපි පොඩ්ඩක් වෙලා මෙතනට වෙලා යමු. ග්‍රැනි එන්නේ නැති පාටක් තියෙන්නේ ගයිස්. අපි පල්ලෙහාට ෂේප් එකේ කැපුම් අන්න ග්‍රෑන්ඩ්පා ඇවිල්ලා ගයිස්. ග්‍රෑන්ඩ්පා දකින්න ඇති. අප්පුඩි වටයක් ගහලා ගෙම්මඩ මේ පැත්තෙන් යා. හරි ගයිස් අපිට තව පොඩි වැඩ ටිකක් කරගන්න තියෙන්නේ. ග්‍රැනි ඉන්නවා ගයිස් අපි මෙතනින් මේ පැත්තට පන්නේ. එතන දාලා ගයිස් මී කතුරු දෙක දැක්කත් වැඩක් නෑ මේ යස්සින් යමුරින් ගලා කියන්න දේවල් ටිකක් තියෙනවා ගයිස්. ඔයගොල්ලෝ කැමති ගේම් තියෙනවා නම් මට කෙලින්ම කමෙන්ට් කරන් යන්න මම ගේන්න. හරි අපි මේක උඩට ආවා. මෙන්න මේක අරන් අපි දැන් පල්ලෙහා තට්ටුවට යන්න ඕන. හරියට හරි වැටුණා. අන්න අර ග්‍රැනි එනවා කඩාගෙන බින්දගෙන. මං අද ගහන්නේ කෙලින්ම ඊසි මොඩ් දාලා. කොල්ලට පාරක් දෙයක් වැදුනොත් ඉවරයිනේ ගයිස්. ඒක නිසා කෙලින්ම ඊසි මොඩ් දැම්මේ. හાર્ඩ් මොඩ් දාලා ගහන්න පුළුවන්. ඔයගොල්ලෝ බෑ කියනවා. බෑ කියනවා. ගහන්න පුළුවන් මං ගහන්නේ. මං ගැහුවොත් ඔයගොල්ලෝ බය වෙනවා. ඒකයි මං ගහන්නේ. හරි මෙන්න මෙතන මේක සෙට් කරලා ඔක කරකින්න දාමු. ග්‍රෑන්ඩ්පා ඉන්නවා ගයිස් අතන. මේ පැත්තේ ග්‍රැනි නෑ. අපි මේ පැත්තේ ෂීප් එකේ කපන්න ඕනේ. අන්න අර හිට ග්‍රැනි යනවා. අන්න අර හින් ග්‍රෑන්ඩ්පා එනවා. දැන් අපි කොටු වෙලා තින්නේ නෑ. කවුදාවත් නෑ ගයිස් අපි කොටු වෙනවාද එහෙම. එල්ලකි අර හින් මේ පාර ග්‍රැනි එනවා. ඔන්න ඕකයි ප්‍රශ්නේ ගයිස්. ඉවෙන් වැඩක් නෑ මෙහෙන් ග්‍රෑන්ඩ්පා එනවා. අර හින් ග්‍රැනි ඉද්දන්නේ. දුර වැහුවා. ලැට් එක අසර රිංගගමු. ලැට් නෙමෙයි ගයිස් මේ ෂවර් එක තියෙන තැන අපිව දකින්නේ ගයිස්. වයස නිසා ඇස් පේන්නේ කියලා තමයි මං හිතන්නේ. කෙලින්ම මේ දෙන්නම විෂන් කෑයකට එක් කරන් යන්න ඕනේ. දන්නවනේ විෂන් කෑ. විෂන් කෑයකට එක් කරන් යන්න ඕනේ කන්නඩි දෙයක් කරන් දෙන්න. හරි ඉතින් ගයිස් අපිට දැන් තියෙන්නේ දුරෙන් පැනලා යන්න විතරයි. දුරේ ලොක් එක ඇරියා ගියා. හරි ගයිස් මේ වීඩියෝ එක අන්තිම චුට්ට. හරි ඉතින් subscribe කරලා like පාරක් දාලා support පාරක් දෙන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම් හැමෝටම good bye.